අද දින සාදරයෙන් ඔබ සැම පිළිගන්නවා. පවතින වීලි කාලගුණයේ හේතුවෙන් සිදු කරන ජල සැපයුම් කළමනාකරණය කිරීමේ තීරණය අනුව අද දින එනම් 2026 අප්‍රේල් මාසයේ 7 වෙනිදා අඟහරුවාදා හවස 8 ඉඳලා අප්‍රේල් 8 බදාදා උදේ 8 දක්වා ජල සැපයුම අත්හිටවන ප්‍රදේශ පහත දැක්වෙන පරිදි වෙනවා. පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවත්තිඩිය, බෝකුන්ද්‍ර පාර, රත්මල් දෙනිය, මහරගම පිළියන්දල පාර, මොරකැටිය පාර, හිරිපිටිය, ගොරකපිටිය පාර, නියඳගල පාර, දොලේ කඩේ හන්දිය, කුඩා මාදුව 255 බස් මාර්ගයේ වෙළ දක්වා, පුබුතුමාවත 255 බස් මාර්ගයේ වෙළ දක්වා ප්‍රදේශය ඇතුළත් වේ. පෝෂක ජලාශ වගින් ක්‍රියාත්මක ලබුගම සහ කලට් ජල පෙරිපාදු මධ්‍යස්ථානවල ජලාශවල ජල මට්ටම සීක්‍රයෙන් පහළ යන බැවින් නිෂ්පාදනය සීමා කර ඇති නිසා මෙම ප්‍රදේශවලට අඟහරුවාදා එනම් 7 වෙනි අඟහරුවාදා පස්වරු 8 සිට හෙට අප්‍රේල් 8 බදාදා උදේ 8 දක්වා ජල සැපයීම අත්හිටුවේ. මෙවැනි වැදගත් වීඩියෝ බලන්න ලයික් කර සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා.